දේශීය වෙදකම අප ප්‍රායෝගිකව විශ්වාසයෙන් බැලඳගනු ලැබීමට හේතු වන්නේ ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කර ගැනීමට එය යෝග්‍යතම මාර්ගය වීමයි. එදවස ගමේ ගහකොළ හරිහැටි දන්නා ගමේ වෙදෙකු සිටියත් අද වන විට ඖෂධීය ගුණ සපිරි ගහකොළ පිළිබඳව බොහෝ විට තිබෙන්නේ අඩු අවබෝධයක්. මේ වෑයම ඔබ අවට පරිසරයේ මෙහි දන්න යන වටිනා ඖෂධීය ශාක හඳුනා ගැනීමට මඟ පෙන්වීමයි. පොල්පලා මුත්‍රා ආබාධ සඳහා බහුල් ලෙස පානයක් ලෙස සකසා පානය කරනු ලබනවා. පාවට්ටා හෙවත් ආඩතෝඩා අතිසාරය මුත්‍රාඩාස්සය හෘදරෝග ඇතුම පණුරෝග චර්මරෝග සඳහා ප්‍රත්‍යක්ෂ ඔසුවක් ලෙස සැලකෙනවා. තෙබු රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට පණුරෝග අක්ෂිරෝග අධිරුධිර පීඩනය සහ සුදු කබර වැනි රෝග රැසක් සඳහා ඉහළ ප්‍රතිඵල සහිත ඔසුවක් ලෙස හඳුනාගත හැකි. තිප්පිලි සෙම් රෝග ක්ෂයරෝගය කැස්ස ගෑස්ට්‍රයිටිස් උදරාබාධ වැනි රෝග රැසක් සඳහා ඉහළ ප්‍රතිඵල ඇති ඔසුවක් ලෙස ප්‍රකටයි. මිතුල් හන්දි ප්‍රතිකාර සඳහා ප්‍රකට ඔසුවක් ලෙස සැලකෙනවා. හුළං හිත් හන්දි ප්‍රතිකාර සඳහා යොදාගන්නා තවත් වටිනා ශාකයක් ලෙස හඳුනාගත හැකි. කරල් සැබූ සන්ධිවේදනා ඉදිමුම සඳහා දිව ඔසුවක් ලෙස සැලකෙනවා. ඊතන සෙම්රෝග වමනය පිපාසාව මුත්‍රාබාධ ඔසප් රෝගාදී සඳහා යොදාගන්නා ඖෂධ පිළියෙල කිරීම සඳහා බහුල වශයෙන් යොදාගනු ලබනවා. අක්මැල් දත් කැක්කුම් සඳහා ප්‍රත්‍යක්ෂ ඔසුවක් ලෙස සැලකෙනවා. කිරිවැල් හන්දි ප්‍රතිකාර සඳහා මෙහෙවින් යොදාගනු ලබනවා. වැල් රුක්කත්තන සර්ප විෂයට වැඩි වශයෙන් යොදාගනු ලබන ඔසුවක් ලෙස ප්‍රකටයි. ඇහැටු ගස් හන්දි ප්‍රතිකාර ඇතුළු රෝග රැසකට යොදාගනු ලබනවා. කෝඅක්කා අක්මා රෝග ඇදුම කැස්ස රක්තහීනතාව ඇතුළු රෝග රැසකට ගුණදායක ඔසුවක් වෙනවා. බෙහෙත් වනරු සර්ප විෂ ඇතුළු රෝග රැසකට ඉහළ ගුණ සපිරි ඔසු ශාකයක් වන අතර බොහෝ ප්‍රදේශවල බහුල වශයෙන් දක්නට ලැබෙනවා. ගඳපාන හන්දි ප්‍රතිකාර සඳහා යොදාගන්නා ඖෂධ අතර ප්‍රකට ඔසුවක් ලෙස සැලකෙනවා. වෙල්ලංගිරිය කැඩුම් බිඳුම් ප්‍රතිකාර සඳහා මෙම ශාකය බහුල වශයෙන් යොදාගනු ලබනවා. වැල් පෙනෙල
පුරුෂයන්ගේ ශුක්‍ර ධාතු වැඩීමට ඉහළ බලයක් සැපීම හේතුවෙන් එම ඖෂධය මොහු කොට සැකසූ කැඳපානය පුරුෂයන් අතර වඩාත් ප්‍රකටයි. එමෙන්ම සර්ප විෂට උදර වේදනාදී සඳහාද ප්‍රධාන වශයෙන් මෙම ශාකය එක්කාසු කරගනු ලබනවා. ඇත්තෝර කුෂ්ඨ දද යනාදී සඳහා ප්‍රත්‍යක්ෂ ඔසුවක්. නීරමුල්ලේ හෙවත් ඉකිරිය දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව මුත්‍රකාරක ඖෂධයක් ලෙස සැලකෙනවා. මුත්‍ර දැවිල්ල, වේදනාව, මුත්‍ර පිටවීම අවහිරවීම, මුත්‍රාශයේ ඇතිවන ගල් සඳහා මෙන්ම ලිංගික බෙලහීනතාවය සඳහා යෝගී ඖෂධයක් ලෙස ප්‍රකටයි. ඔලිද හෘදය, ගර්භාෂය උත්තේජනය කරයි. හාතාවාරිය කුරුලෑ සඳහා කිරිදෙන මවකගේ චීර මට්ටම ඉහළ නැංවීමටත් කතුන්ගේ පියරු ප්‍රමාණය විශාල කර ගැනීම සඳහා හාතවාරිය දිව ඔසුවක්. නිල්ලැවරිය විෂ, කුෂ්ඨ නසන, කෙශකලාපයන් වර්ධනය කිරීමේ ගුණයෙන් සමන්විතයි. අඟුණ මව්කිරිදෙන මව්වරුන්ටත් කැස්ස, ඇදුම වැනි රෝග සඳහා වඩාත් සුදුසු ඖෂධයක්. නිල් කටරොළු ඔසප් වේදනාවන් අවම කිරීමටත් වඳභාවය දුරු කිරීමටත් වඩාත් ප්‍රතිඵලදායකයි. බෙහෙත් නෙල්ලි මලබද්ධය සමනය කිරීම, ගර්භණීන්ගේ හැඟීම් සුබදායක කිරීම, තාවකාලික දියවැඩියා තත්ත්වයන් සමනය කිරීම සඳහා වඩාත් ප්‍රකට පළතුරක් වෙනවා. එයින් බොවිඩියා සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම, අක්මා රෝග සමනය කිරීම, පිළිකා මර්ධනය, පාචනය, ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට ද්‍රව්‍යමය ඔසුවක් ලෙස සැලකෙනවා. සැවන්දරා මුත්‍ර රෝග සඳහා සහ සිරුරේ දහතිය දුගඳ සමනය කිරීමට වඩාත් ප්‍රත්‍යක්ෂ ඔසුවක්. කටුකරණු තත්කැක්කුම අක්‍රෝක වක්ගොඩ රෝග සඳහා ප්‍රකට ඔසුවක්. අංකෙන්ද කැඩුම් බිදුම් වෙදකම සඳහා නැතුවම් බැරි ඖෂධයක් ලෙස හඳුනාගත හැකි. කටු අනෝදා පිළිකා මර්ධනය සඳහා මෙතරම් ගුණ පළතුරක් තවත් නැහැ. කලාදුරු කුරුලෑ පාලනය, කැස්ස, වමනය, රුධිර දෝෂ, අක්ෂිරෝග, ලදර උදරාබාධ වැනි රෝග රැසකට ගුණදායකයි. මොනර කුඩුම්බිය ආමාශයගත රෝග, මුත්‍ර ආසාදන, අක්මවශ්‍ය රෝග සඳහා ප්‍රකට ඔසුවක්. පිටවක්කා හෙවත් දිංනෙල්ලි මුත්‍රාශය ආසිත රෝග නිවාරණය, දියවැඩියාව, ගොනෝරියාව, ඔසප් චක්‍රය ආසිතව ඇතිවන රෝග, වක්ගඩු රෝග, සමය රෝග සඳහා ප්‍රබල ගුණ ඇති ඔසුවක් ලෙස සැලකෙනවා. අරත්ත රක්තවාතයට, බඩවැල් හා ආමාශය තුළ ආහාර නොදිරවීම හේතුවෙන් හටගන්නා අපහසුතා සඳහා ගුණ ඇති ඔසුවක් මෙන්ම වාත, පේනස්, උදර රෝග සඳහාද ගුණදායකයි. වල් විදිහෙවත් බෙහෙත් මෙදී ඉදිමුම්, වාත රෝග, හෘද රෝග, ස්නායු රෝග, පණු රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ඔසුවක්. මෙවැනි ගුණ සපිරි ඖෂධීය ශාක රැකබලා ගැනීම, මෙම ශාකයන් වසාගත් පරිසර පද්ධතීන් ආරක්ෂා කිරීම, මෙම වටිනා ගහකොළ පිළිබඳ දැනුම අනාගත පරපුර වෙත දායාද කිරීම
ඔබේත් මගේත් බැහැර කළ නොහැකි වගකීමක් බව අමතක නොකරන්න.